මං අද මේ ඇවිල්ලා ඉන්නේ කොහෙද කියලා දන්නවද? ශ්‍රී ලංකාව මේ වෙනකොට මුහුණ දෙන බරපතලම අර්බුදයක් තමයි බලශක්ති අර්බුදය. බලශක්ති අර්බුදයට තියෙන තිරසාරම වගේම සාර්ථකම විසඳුම තමයි සූර්ය බලය මගින් බලශක්තිය නිපදවීම. මේ සූර්ය පැනල මගින් බලශක්තිය නිපදවනකොට භූමිය ඉතා විශාල ප්‍රමාණයෙන් අපත යනවා. ඉතින් මේ ගැටලුවට සමාගම් 4ක් විසින් පරිසර හිතකාමී විසඳුමක් ලබා දීලා තියෙනවා. මීරිගම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන මෙගාවොට් 3ක කෘෂි සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ වැඩ කටයුතු 50% ප්‍රමාණයකින් දැනට වැඩ නිම වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ ධාරිතාවය 2026 නොවැම්බර් මාසයේ අග වෙනකොට ජාතික බලශක්ති පද්ධතියට එකතු වෙනවා. මෙහි DC ධාරිතාව මෙගාවොට් 3.3ක් පමණ වන අතර වසරකට ඒකක මිලියන 5කට ආසන්න පිරිසිදු විදුලියක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇතැයි ඇස්තමේන්තු කරලා තියෙනවා. වසරකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 3500කින් අඩු කිරීමට මෙම ව්‍යාපෘතිය ඍජුවම දායක වෙනවා. මේ ව්‍යාපෘතියේ තවත් එක් විශේෂම දෙයක් වෙන්නේ මේ සූර්ය පැනල සවි කරලා තියෙන්නේ පොළවට වඩා අඩි 6කටත් වඩා උසයි. ඉතින් සූර්ය පැනල ඒ තරම් උසකින් සවි කරාම ඒ ඉතුරු වෙන බිම් ප්‍රමාණය අපිට කෘෂි කර්මාන්තය සඳහා යොදා ගන්න පුළුවන්. බිම සවි කරන ලද සූර්ය පැනල නිසා සිදුවන භූමි අපතේ යෑම වළක්වා ගන්න තියෙන හොඳම විසඳුමක් තමයි මේ කෘෂි සූර්ය ව්‍යාපෘතිය මීරිගම. අපිත් එක්ක දැන් එකතු වෙනවා මීරිගම ඇග්රිසෝලා ප්‍රොජෙක්ට් එකේ සයිට් මැනේජර් මිස්ටර් උදාර. මට කියන්න උදාර මේ මොකද්ද මේ පිටිපස්සේ තියෙන්නේ? මොකද්ද මේකෙන් සිද්ධ වෙන්නේ? මේක තමයි අපේ සෝලාර් ප්‍රොජෙක්ට් එකේ දැනට තියෙන ස්ට්‍රක්චර් එක තමයි මේක තියෙන්නේ. මේක 6 feet වගේ ස්ට්‍රක්චර් එකක් මේක. වෙනම මේක ඇග්‍රි වලටම අපි කන්සෙප්ට් කරලා මේක ඩිසයින් කරලා චයිනා වලින් ඉම්පෝට් කරපු ස්ට්‍රක්චර් එකක් මේක. විශේෂම ස්ට්‍රක්චර් එකක් මම හිතන්නේ දැන් ලංකාවේ දැනට කොහෙවත් නෑ මේ වගේ ඇග්‍රි ස්ට්‍රක්චර් එකක් මේ වගේ ඩිසයින් කරපු එකක්. මේක ඇත්තටම ස්ට්‍රක්චර් එක මම ඩිසයින් කරේ මේ බේස් එකේ නම ඩිසයින් කරලා හදපු එකක් මේක තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය වුණා මේ තියෙන ටෙරන් එකත් එක්ක මේකයට ඇග්‍රි ප්‍රොජෙක්ට් එකකට යනවා නම් මොනවාරි දෙයක් හොයා කරනවා මේක 6 feet වගේ උස හදාගන්න. ඉතින් ඒකත් එක්ක තමයි මේක 6 feet වගේ හදලා මේ තියෙන සෝලාර් එකේ මූලික අධීරේ ස්ට්‍රක්චර් බේස් එක තමයි මේ තියෙන්නේ. බිම සවි කරන ලද සූර්ය පැනල වලට එන ලොකුම චෝදනාව තමයි විශාල බිම් ප්‍රමාණයක් අපතේ යනවා කියන එක. එතකොට මේ ප්‍රොජෙක්ට් එකෙන් කොහොමද ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙන්නේ? ඔව් මම හිතන්නේ ඇත්තටම ඔයා කලින් දකින්න ඇති අපි අර වගා කරපු ටෙස්ට් සාම්පල් වගේක් දාලා බලලා තියෙනවා අපි ඇග්‍රි කරන ජින්චර් වලට සාම්පල් දාලා තියෙනවා. ඉතින් මේකේ පේනවා ඇති මම අර ඉස්සෙල්ලා කලින් කිව්වා වගේ මේක අඩි 6ක් උසට උස්සලා තියෙනවා. ඒතර මේක බිම් මට්ටම අවශ්‍ය විදිහට අපිට යොදා ගන්න පුළුවන් වෙන තමයි මේක අඩි 6ක් උස්සලා තියෙන්නේ. ඉතින් මේක අපත යන්නේ නැහැ කොයි මොහොතකවත් අපි මේකට යෝජනා කරලා තියෙන අපි මුලින්ම ජින්චර් තමයි මේකට යෝජනා කරලා තියෙන්නේ සාමාන්‍ය අක්කරයකට පැල 50000ක් 60000ක් විතර වගේ ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා පැල හදන්න මේකෙන්. එම නිසාම තමයි අපි මේකට අඩි 6ක ස්ට්‍රක්චර් එකක් යොදාගත්තේ. මිස්ටර් උදාර මේ ප්‍රොජෙක්ට් එකෙන් අපේ ජාතික පද්ධතියට වෙන බලපෑම මොකක්ද? මේකේ ඇත්තටම දැන් ගොඩක් වෙලාවට අපිට විදුලි බල මණ්ඩලයෙන් තියෙන ලොකුම චෝදනාව තමයි මේ සහ පාරිභෝගිකයන් තියෙන ලොකුම චෝදනාව තමයි ඩීසල් සහ ගල් අඟුරු වලින් තමයි විදුලිය නිපදවන කියන එක. ඉතින් අපේ මූලික පරමාර්ථය පරිසර හිතකාමී ලෙස විදුලිය නිපදවන්නේ. ඉතින් මේක ඇත්තටම 3 මෙගාවොට් ප්ලාන්ට් එකක්. මේක AC කැපැසිටි එක 3 මෙගාවොට් විතර තියෙනවා. ඒතකොට අපිට මේකේ DC කැපැසිටි එක අවුට්පුට් එක ගත්තොත් එimhe 3.4 විතර ලෝඩ් කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැනට ඒකට තමයි මේ සියලුම සැලසුම් හදලා තියෙන්නේ. මේ ස්ට්‍රක්චර් ඔක්කොම බේස් කරගෙන අක්කර 7.9ක විතර පපසරියක් මේක විහිදලා තියෙනවා. එතකොට ඒ අතරේ අපි බලාපොරොත්තු වෙන සෝලාර් පැනල් 5400ක විතර සෝලාර් පැනල් ටිකක් යූස් කරගන්න මේකට. එතකොට අපි මේකට දාන පැනල් වර්ගයක් අතරම් බැලුවොත් එම ලොංගි පැනල් වර්ගයක් තියෙන 620 වගේ වොට් එකක් එක්ක එන එකක්. ඉතින් අපි ජාතික පද්ධතියට මෙගාවොට් 3ක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා නොවැම්බර් මාසේ අග විතර වගේ වෙනකොට. අපි මේ වෙනකොට මේකට යොදා ගන්න තියෙනවා ස්මාර්ට් ට්‍රාන්ස්ෆෝමර් කියන සිස්ටම් එක. මේකේ ඉන්වර්ටර්ස් 9ක් විතර එනවා. එක ඉන්වර්ටර් එකක් සාමාන්‍ය 320 වගේ කැපැසිටි එකකින් වගේ තමයි තියෙන්නේ. මේක අපි අලුත්ම විදියට ස්මාර්ට් ට්‍රාන්ස්ෆෝමර් එක යූස් කරේ මේකේ තියෙන CB එක පැත්තෙන් සහ අපිට තියෙන ප්‍රශ්න මේක ඇනලයිස් කර ගැනීමේ ගැටලුවක් තියෙන හින්දා. ඒතර මේකේ ඇත්තටම මේක හරි සරලයි. මේ මුළු පැකේජ් එකම තමයි ස්මාර්ට් ට්‍රාන්ස්ෆෝමර් සිස්ටම් එක ඇතුලේ ඉන්නේ. එතකොට ඒක අපිට ඩිරෙක්ට්ලි ග්‍රිඩ් එකත් එක්ක කනෙක්ෂන් තියාගන්න පුළුවන් සහ මේක ඇතුලේ තියෙන ප්‍රශ්න මොනවද කියලා යාට අඳුර ගන්න පුළුවන්. මේක කැපැසිටි එක ලෝඩ් කරගෙන තියාගෙන අවශ්‍ය තියෙන වෙද එකත් එක්ක යාට කන්ට්‍රෝල් එක හදා ගන්න පුළුවන්. ඒකත් එක්ක තමයි මේ ස්මාර්ට් ට්‍රාන්ස්ෆෝමර් කියන එක අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. සහ ඉඩකඩත් එක්ක ලොකු වපසරියක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ස්මාර්ට් ට්‍රාන්ස්ෆෝමර් කියන එක තියන්න. ඒකත් එක්කම අපිට ස්මාර්ට් ට්‍රාන්ස්ෆෝමර් කියන ගොඩාක් වැදගත් වෙනවා. AC කැපැසිටි එක නිවැරදි ආකාරව ග්‍රිඩ් එකට දෙන්න ලංකා විදුලි බල මණ්ඩල පද්ධතියේ තියෙන සමහරක් අඩුපාඩුත් එක්ක ඒක නිවැරදි කරගෙන ඉදිරියට යනවා නම් මේ ස්මාර්ට් ට්‍රාන්ස්ෆෝමර් කියන එක ඉතා අවශ්‍යයි ඉදිරි අනාගතයේ වෙනුවෙන්.
අපිත් එක්ක දැන් එකතු වෙනවා සිවිල් කන්ස්ට්‍රක්ෂන් කන්සල්ටන්ට් මිස්ටර් පුෂ්පජිත්. මම මේ සයිට් එකට ආව වෙලාවෙ ඉඳන් දැකපු දෙයක් තමයි මේ බිමේ කිසිම තැනක් තැනිතලා නැහැ. ඉතින් මේ වගේ බිමක සූර්ය පැනල සවි කරනකොට තිබ්බ අභියෝගය ඔබතුමාලා කොහොමද ජයගත්තේ? ඇත්තටම මේ වගේ බිමක සූර්ය පැනල සවි කරනවා කියන සෑහෙන ලොකු අභියෝගයක්. මොකද මේ භූමියට අදාළව හැම දෙයක්ම අපි ඩිසයිඩ් කරන්න ඕනේ. ස්ට්‍රක්චර් එකේ ඉඳන් එතකොට මේකේ ෆයිල් එකේ ඉඳන් සූර්ය පැනල සවි කරන තැනට එනකන් සියලුම දේවල් අපි අලුතෙන්ම මේ අපි ඩිසයින් කරලා මේක මේව ගන්න ඕනේ. එතකොට අනිත් එක මේ භූමියේ සෑහෙන ලොකු ගල් ප්‍රමාණයක් තිබ්බා. වලට පේනවා ඇති පල්ලෙව අපි මේ පාංශු ඝාතනය වළක්වන්නත් ඒ තිබ්බ ගල් ටික ඔක්කොම මේ පල්ලෙයා ඒරියා එකේ අපි ස්ථාපනය කරලා තියෙනවා. එතකොට සම්පූර්ණ මේ පොළොවේ අපි කරන්න යන්නේ මේකේ සූර්ය පැනල සවි කරනවට අමතරව වගා කරන එක. ඒවත් එක්කලා මේ පාංශු ඝාතනය නවත්තන්නත් එක්කලා මේකේ තිබ්බ සෑහෙන ලොකු ගල් ප්‍රමාණයක් අපි අයින දෙකටම ස්ථාපනය කරලා තියෙනවා. එතකොට මේකෙන් ගොඩක් දු වෙලාවට මේ සූර්ය පැනල සවි කරන එකෙන් රැකියා සෑහෙන මේ ගමේ ජනතාවට රැකියා උත්පාදනය වල තියෙන දැනට මේකේ සේවකයෝ 150 200කට ආසන්න ප්‍රමාණයක් වැඩ කරනවා. ඒ කට්ටියගේ රැකියා උත්පාදනය වෙලා තියෙනවා. ඩීසල් ගල් අඟුරු වලින් පුච්චලා පරිසරයට මුදාහැරන කාබන් ඩයොක්සයිඩ් වලින් ටොන් 3500කට ආසන්න ප්‍රමාණයක් මේ සූර්ය විදුලි බලාගාරයෙන් හින්දා යනවා. ඊට අමතරව කාබන් ඩයොක්සයිඩ් පිට වෙන එක නැවතිලා ඔක්සිජන් වායු වලට මුදාහැරෙනවා.